උක්කෝය කිව්වා චමින්දුවා මුවා රැට ලේන් එකට දාන්න කියලා. මුව කිව්වේ මේ මල්ලේවල? හරි හරි. දැන් චමින්දයාව දාලා පාරේ එක කොනක් රැක්ක ගියමුකෝ. මුව හොඳයි පාරේ අනිත් කොනේ වැටකට ඉඳවන්න. බලපංකෝ මුගේ හැටි. කොහෙන්ද බං මුව එකන් ආවේ? අංකල් මගුලක් කතා කරනවා. මං කොහෙද බං උඹට මගුල් කතා කරන්නේ? මුළු රටේම ඉන්න කපුව එකතු වෙලා උඹට කතා කළත් මගුලක් කතා කරන්න හම්බෙන්නේ නැහැ. මගුලක් කතා කරනවා. මේ වැඩේ කරගන්න දීලා මවින් මාව පැත්තකට වෙලා ඉන්නකෝ. මාමා මේ එක වයසේ ඉඳගෙන උඹ මට මාමා කියන්න බා. ගණ බලපන් ඔළුව කුඩු වෙන්න. මාමා බල්ලේ නම මොකක්ද? කට්ටිය කියන ඇස්කොට් කියලායි. ආ එස්කොට් ඒ මූට එස්කොට් කියනවා ඇති එස්පොට් එක. බර්ත් සර්ටිෆිකේට් එකේ තියෙන නේමද? මල්ලිගේ ඇත්ත නම මොකක්ද? අකලංක. ආ අකලංක? අපේ මල්ලි එන ඉස්සලා නමම හොඳයි. අපි කොහොමද මල්ලිගේ වුණ දිහා බලලාගෙන අකලංක කියලා කතා කරන්නේ? මේ අයියා පැත්තකට වෙලා ඉන්නවද? අපිට මේක කරගන්න ඉඩ දීලා. අනේ ඒම වරි. අයියා නෙමෙයි බහරම් මට කියන්න ඕනේ මල්ලි කියලා. බඩ මෙයා ගැන ෂුවර්ද? අංගපත පොඩි වුණාට මිනිහා වැඩ කර ලොකු අයියා. මං වගකීම් බාර ගන්නවා. හරි. දැන් එනම් කට්ටියටම තම තමන්ගේ ඩියුටිස් පැහැදිලිනේ. හා? චමින්ද. උඹ කේස් එක හැන්ඩල් කරන්න ඕනේ. 3 පෝසස් බැස්සා වගේ වැඩේ දෙන්නම් අයියා. කියනකොට ඒමයි කරනකොට මේමයි කිව්වා. මන්නම් හරි ආසයි උඹලා දුවනවා බලන්න. සිකියුරිටි කොහොම වෙතත් මේ මීටර් 100 200 දුවන්න පුළුවන් කොල්ලෙක් මේ කාලේ හොයාගන්න එකත් හරි අමාරුයි නේ බා. අඩු ගන්න එතකොට ඔලිම්පික් කරියවන්න බැරි. ඒ දෙකල ඇමතිතුමා ගියා වගේ නේද? දරුවන්ගේ චණ්ඩිකන් වලට න්‍යායචයන් වලට උල්පන්දම් දීලා අඬන්නේ වැඩ සිද්ධ කරගන්න එපා බං.